අයිබුවන් සියලු දෙනාගෙන්ම. එතකොට දැන් අපි කතා කරනවා මෙන්න මේ ප්‍රාණවල තියෙන ශක්තිය, දැන් විශ්වයේ ප්‍රාණ තියෙන බව සහ මේ මුළු විශ්වය තුලම තියෙන එක ප්‍රාණයක් පමණයි කියලා. එතකොට මේ තියෙනකොට තලකල්පිතේ ඉඳලා ඊට පස්සේ ඔය තියෙන මහා පිපුරුමේ ඉඳලා ඒ පැත්තට බැලුවට පස්සේ මෙහෙම තියෙන්නේ මේ ශක්තියක් නිසා තමයි මේක ජෙනරේට් වෙන්නේ. මේ ශක්තිය නිසා තමයි මේ ලෝකතල ටික ඔක්කොම එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් පෘථුවියේ ඉඳලා හඳ ගාවට වෙනකම් මේ සම්බන්ධය තියෙනවා. ඒ කියන්නේ මේ පෘථුවියේ ඉඳලා අංශු සංඛ්‍යාත හරහා මේ කරන ඔක්කොම ගනුදෙනු කරන්නේ යානා යවන්නේ හරි හඳට මේ අංශු ටික තියෙන නිසා. දැන් උදාහරණයක් ගත්තොත් අර කොන්කෝඩ් කියන ෆ්ලයිට් එක නවත්තනවා ලෝකේ. ඇයි ඒ නවත්තන්නේ? මේ අංශු කම්පනය. ඒ අංශු කම්පනය නිසා ඒ දැඩි වායු රික්තකයක් හැදෙනවා. ඒ වායු රික්තකය හැදුනට පස්සේ අනිත් ෆ්ලයිට්ස් වලට මේක ස්ටාර්ට් කරලා නැග්ගුවට පස්සේ අනිත් ෆ්ලයිට්ස් වලට ඒක නග්ගලා ටික වෙලාවක් යනකම් අනිත් ෆ්ලයිට්ස් වලට යන්න බෑ. එතකොට මේක තමයි මූලිකව වෙන්නේ. ඉතින් මේ කරන්න තියෙන්නේ මේකෙදි මේ මූලිකව වෙන අනිත් කාරණේ තමයි මේ කලාපේ. ඒ කියන්නේ මේ කලාපේ තියෙන වායු කම්පනය නිසා එතන හැදෙන රික්තකයක්. ඒ රික්තකය හැදුනට පස්සේ අර මාළු ටැංකියේ මාළුවට වතුර නැහැ වගේ තමයි. මාළු ටැංකියේ මාළුවට වතුර නැති වුණාට පස්සේ උට පීනන්න බෑනේ. මාළුන්ට ඉන්න වතුර ඕනේ. ඒ වගේ කුරුල්ලන්ට පියාඹන්න වාතය ඕනේ. මේ වායුතලයේ අංශු නැත්තම් ඒක එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. එතකොට මේ වායු සම්බන්ධතාවය, වායු වල අංශු වල සම්බන්ධතාවය, ඊට පස්සේ මේ හැම අංශුවක කිරණයකම සම්බන්ධතාවය තමයි තියෙන්නේ. එතකොට මේක ප්‍රාණයක්. යුනිවර්ස් එක තුල තියෙන ප්‍රාණයක් මේක. එතකොට මේ ප්‍රාණේ ගමන් මග ගත්තට පස්සේ අඛණ්ඩව විශ්වය තුලම මෙතන ඉඳලා ප්‍රොක්සිමා සෙන්චුරි වලට ගත්තත් ඇල්ෆා සෙන්චුරි වලට ගත්තත් මේ එතන යහට තල වලට ගත්තත් සහස්‍රි දීසහස්‍රි ත්‍රිසහස්‍රි ගත්තත් ගැලැක්සි සුපර් ගැලැක්සි යන්ත්‍ර ගැලැක්සි කියන චක්‍රාවට වලට ගත්තත් මේ අඛණ්ඩ සම්බන්ධතාවය තියෙනවා. මේක සක්වල. එතකොට මේ සක්වල තුල තියෙන ජීවී ගුණය තමයි ප්‍රාණයක් විදියට පතිත වෙලා මනුෂ්‍ය ශරීරයක් හැදෙන්නේ. ඒකයි බුදුන් කියන්නේ මේ විශ්වය ඔබ තුළ තියෙන්නේ මේ විශ්වය. මේ නියුරෝන එකක් හැදෙන්න, මේ පරාසයන් හැදෙන්න කොච්චර කාලයක් යනවද? ඒ කාලේ ඒ සංඛ්‍යාතේ කොහොමද හැදෙන්නේ? එතකොට බලනකොට අපි බැලුවොත් ගහක කොළයක හැඩයකට පවා ප්‍රාණය බලපානවා. අපි බලන්න දැන් පොල් කොළේ වගේ නෙවෙයි දෙල් කොළේ. දෙල් කොළේ වගේ නෙවෙයි පැපොල් කොළේ. එකකට එකක් වෙනස්. එතකොට මේ කුල ಜಾති කියන සම්පූර්ණ දේවල් ටික නිර්මාණය වෙන්න ප්‍රාණ බලපාලා තියෙනවා. ඒ ප්‍රාණ තමයි සූර්ය කිරණවල තියෙන ප්‍රාණය, වායුවේ තියෙන ප්‍රාණය, පසේ තියෙන ප්‍රාණය. දැන් අපි ගත්තොත් යුරේනියම්, යුරේනස් කියන ග්‍රහයාගේ කිරණ මත පතිත වෙන, පෘථිවිය මත පතිත වෙන වායු ධාරාවන්. ප්ලූටෝනියම්, ප්ලූටෝ කියන ග්‍රහය මත පතිත වන වායු ධාරාවන්ගේ මේ සංඛ්‍යාත ධාරාවන්ගේ තියෙන රශ්මි ධාරාවන්. මේවා ඇවිල්ලා අවුරුදු මිලියන ගණන් තැම්පත් වෙනවා. ඒ වගේම මොකද මේක තුලත් එකක තිබිලා කැඩිලා වීසි වුණා නම් එහෙනම් මේක තුල තියෙන්නේ ඒ සහෝදරත්වයක් තියෙනවා එතන.
බුද්ධ කියන්නේ අපේ සහෝදරයෙක්. පෘථිවියේ සහෝදරයෙක්. අඟහරු කියන්නේ පෘථිවියේ සහෝදරයෙක්. ඔව්. ඊට පස්සේ සිකුරු කියන්නේ පෘථිවියේ සහෝදරයෙක්. බ්‍රහස්පති සෙනසුරු කියන්නේ මේ ඔක්කොම තියෙන මේ බැඳීම් තියෙනවා මේකට මේ ජාලයක් තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ ග්‍රහණය තමයි නිතරම මේක තියෙන්නේ. ග්‍රහණය තමයි මේක තියෙන්නේ. සඳ අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද කියලා ගත්තට පස්සේ ওই ගාහක ටිකේ නම් ටික තමයි තියෙන්නේ. නේ? එතකොට මේවා බලනකොට ආදිතනේ ඉඳලම මේ නම් ගම් අරව මේවා මේ තියෙන දේවල් වලදී මේ ප්‍රාණ ගැන මහා දේශනා තියෙනවා. ඒක එක ආගම් වල එක විදියට මේ ශක්තිය දෙවියන් විදියට හඳුන්වනවා. තව දේවල් වල කොහොමත් ශක්තියක් විදියටම තමයි අවසානයේ ගෙනින්නේ ශක්තියක් විදියටමයි. මේක නම් සාධකයක් ගත්තා ශක්තියක්. නේ? එතකොට අපි සිතවිල්ලක් ගත්තත් ඒක යම් ශක්තියක්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ තමයි මෙන්න ශක්ති ධාරාවන් නම් අපේ සංයුතියේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ශක්තිය කියන්නේ ප්‍රාණයක්. ශක්තිය කියන්නේ මැරිච්ච එකක් නෙවෙයි, අප්‍රාණයක් නෙවෙයි. ශක්තියක් ඒක. එහෙනම් ප්‍රාණයක්. එහෙනම් ප්‍රාණය අපිට විශ්වාස කරන්න වෙනවා. ප්‍රාණිකාවට යන්න වෙනවා. දැන් මම මෙහෙම කියන්නේ ප්‍රාණය නොදන්න කිරිසප්පයටත් ප්‍රාණය ගැන ඉගෙන ගන්න. අපි මෙච්චර කතා කරන පණ මගේ පණ මේවා මේ පණ කියලා මේ වාග්මාලාව තුළ දෙන ඒ ධ්වනිතාර්ථ හරි ප්‍රබලයි. ඒ වචන විශ්වය විශ්වාස නේ සංස්කරණය සංස්කාරය මේ වගේ ඒවා ගත්තට පස්සේ විඥානය නේ ඔය වගේ ගත්තට පස්සේ පෙළට ගියාගෙන යන්න පුළුවන්. මේ හැම වචනයක්ම මේ නිකන් දාපුවා නෙමෙයි. මේ වගේ තියෙන ප්‍රාණයක්. එතකොට ඒ ප්‍රාණය තුල වචනය ගැබ්බෙන්නත් ඒ වචනය තුල ධ්වනිය ගැබ්බෙන්නත් මේක තියෙන එක්ස්ප්‍රෙෂන් එක හරියට බලපානවා. මේ හැඩය හරියට බලපානවා. මේකේ මෙන්න මේ සංයුතිය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේ දැන් අපි ගත්තොත් ඉන්නේ අකුරු තුල තියෙන්නේ ප්‍රාණවාචී නේ පණ තියෙන අකුරු පණ නැති අකුරු. එතකොට මේ හැම තැනම බැලුවොත් මෙන්න මේ පණ ගැන කතා කරලා තියෙනවා. බොහොම සරලයි. මේක ගත්තට පස්සේ අපිට කියන්න තියෙන එකම දේ තමයි පණ නැති දෙයක් නැත. පණ නැති දෙයක් තියෙන්නේ පොළොව යට පමණයි. පණ නැති දේ කරන්නේ නිතරම වල දාන එක. මරණයට පස්සේ භූමි දානය කරනවා වගේ ප්‍රාණය ගියාට පස්සේ භූමියට එක්කහු කරනවා. හේතුව මේ ප්‍රාණය නිතරම සජීවී තියෙන විනාශ කරන්න බැරි දෙයක්. හැබැයි පණ නැති දේ විනාශ වෙනවා. ඒකයි පොළොවට දාලා ඒක ආපහු ට්‍රාන්ස්ෆර් කරන්නේ. ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඒක නැවතත් පස් බවටම පත් වෙනවා. පතවි කොටස් පතවියට එක්කහු වෙනවා. ආපෝ කොටස් ආපෝ වලට එක්කහු වෙනවා. තේජෝ කොටස් තේජෝ වලට එක්කහු වෙනවා. වායු කොටස් වායුවට එක්කහු වෙනවා. එතකොට වායු වායුවට එක්කහු වෙනවා. රස්නේ රස්නේට එක්කහු වෙනවා. ජලය ඒකේ තියෙන තෙත ගතිය මේ ජලය ජලයට එක්කහු වෙනවා. අන්න තද දේවල් පතවියට එක්කහු වෙනවා. එහෙනම් තද ගතියට එක්කහු වෙනවා. මෙන්න මේක මේ ගත්තට පස්සේ මේ ශක්ති ධාරාවන් ටික තමයි ඊට පස්සේ අරගෙන විද්‍යාවෙන් නම් ටිකක් දාලා අපිට රසායනිකයේ හරි මේ භෞතික විද්‍යාව හරි මේ කියලා මේ අපට උගන්වන්නේ. ජීව විද්‍යාව කියලා හරි මොනවා හරි විද්‍යාවක් විදියට උගන්වන එක. පෙර මේ ආකෘති ඕන තරම් ඥාන විභාග තුලක් තිබුණා. ඥාන විභාග කියලා කියන්නේ සේතම්බරම් දිගම්බරම් කාලවල පවා මේකේ තියෙන වෛදික අවෛදික යුගවල තිබිච්ච විභාග ශේත්‍රයක්. ඉතින් අදටත් ඔය වේදී කියන එක තියෙනවා. එතකොට මේක අමුමුවේ අපට පිළිගන්න වෙනවා. මොකද්ද? මේ දේවල් තුල ගැප් වෙලා තියෙන්නේ මේ තියෙන දේ. එතකොට අපි ඕක නැතුව පිස්සු නටලා වැඩක් නැහැ. මේකයි මෙතනින් එන්න ඕනේ. අපට හැදෙන ලෙඩ රෝග ටික එක්ක අපට හැදෙන මේ මානසික ව්‍යාකූලත්වයන් එක්ක අපි කොච්චර පොරබදිනවද? අන්තිමට මිනිස්සයා ඉපදිලා මෙන්න මේ අවුරුදු 60 හරි 70 හරි 80 තුල පුදුම දුක්ඛන්දරාවක් විඳලා මැරෙනවා. මෙන්න මේ ස්වභාවික විශ්වාසයන් තුලට පයින් ගගහ.
එතකොට අර උඩ තියෙන උපාධිය කරනවා මොකක් හරි ඩිග්‍රී එක කරනවා ඒකෙන් 5% විතරයි මේක යථාබෝධයට එන්නේ මේ ඩිග්‍රී එක තුල තියෙන මේ PhD එක තුල තියෙන වගේ ජීවිතය කියන එක. එහෙම නැත්නම් තියරි වල කෑල්ලක් විතරයි එයා උඩ බඩ පුරව ගන්නා ක්‍රියාදාමේ කරගෙන යමින් අනිත් දේවල් වලට නැඹුරු වීම බොහොම බැහැරට යනවා.